ඉතින් අපි දැන් ප්‍රොපගේටරේ ඉටිකොලෙන් වහලා ඔක්කොම කරලා ඉවරයි. ඉතින් දැන් අපිට වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් ප්‍රොපගේටරේ වහනකොට ඉටිකොලෙන් වැදගත්ම දේ තමයි මෙන්න මේ විදිහට පස් දාලා හොඳට තද කරන්න ඉටිකොලේ ප්‍රොපගේටරේ වටේටම එක තැනකවත් ඉන්දිකටු තුඩක හරි සිදුරක් තියෙන්න බෑ. සම්පූර්ණයෙන්ම සීල් වෙන්න ඕනේ. ඒ වගේම මේ ගන්න ඉටිකොලෙත් අලුතෙන්ම ඉටිකොලයක් විදියට ගන්න පුළුවන් නම් හොඳයි. මොකද හිල් වෙලා තිබුණොත් අපි මේ උත්සාහය අපත යන හින්දා. එතකොට මේ ඉටිකොල කඩවලදී අපිට ප්‍රොපගේටර් හදන්න ගන්න ඉටිකොල කිව්වම ගන්න පුළුවන්. ඉතින් මේකේ ඝනකම ගොඩක් වර්ග තියෙනවා. ගොඩක් ඝනකම ඉටිකොල තියෙනවා. නමුත් මෙතන නම් මේ සාමාන්‍ය ඝනකම අඩුම ඉටිකොලයක් අරන් තියෙන්නේ. මොකද එකපාරක් පාවිච්චි කරලා අපිට මේක ඉවත් කරලා දාන්න පුළුවන්. ඒ හින්දා මේ ඉටිකොල ගැටලුවක් නැහැ. ලොකු මිලක් වෙන්නෙත් නැහැ. මේ ඉටිකොල කඩවල සහ කුෂිකාර්මික බඩු තියෙන කඩවලදී ගොඩක් පහසුවෙන් ගන්න පුළුවන්. මේ වගේ හොඳට වටේ සීල් වෙන්න වහගන්න. ඊට පස්සේ අපිට දැන් වෙන කරන්න දෙයක් නැහැ. මේක ඇතුලේ සරලවම වෙන්නේ මේක ඇතුලේ තෙතමන කියන්නේ ජල වාෂ්ප ඊට හොඳින් පවතින. එතකොට මේ හුලං එන්නේ නැහැ. විශේෂයෙන්ම හුලඟට අතු හෙල වෙන්නේ. ඒතර කුමින්ගෙන් සහ වෙනත් බාහිර සතුන්ගෙන් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. වැස්සට ගැටලුවක් නැහැ. අවුව ගැටලුවකුත් නැහැ. හැබැයි තදින්ම ඉරේලියේ වැටෙනවා නම් අපිට ඒකට පොඩි ආවරණයක් කරන්න සිද්ධ වෙනවා. සහ ප්‍රොපගේටරේ හදන්න තෝරගනිද්දී ඔයාලා අනිවාර්යයෙන්ම හෙවණ සහිත ස්ථානයක් ගන්න. තද අවුව වැටුනොත් අතු මැලවෙනවා. ඒකත් මතක තියාගන්න. ඉතින් දැන් මෙහෙම තියෙනකොට මේ අතු ඔක්කොටම පණ එනවා. ඉතින් දවස් 14ක් විතර යනකොට අපි 10ක් 14ක් වගේ කාලෙකදී නැවත වතාවක්ම ඉටිකොලේ ඉවත් කරනවා. ඉවත් කිරීම සිද්ධ කරලා ඊට පස්සේ නැවතත් කැප්ටාන් දිලීරනාශක යොදලා නැවතත් මේක දිලීර යම් ප්‍රමාණයකට වර්ධනය වෙලා තියෙනවා නම් ඒව නැවතත් විනාශ වීම සඳහා දිලීරනාශකයක් දවස් 10ක් 14ක් වගේ අතර කාලයකදී අපි යොදනවා. ඊට පස්සේ ආයෙ කිසිම දෙයක් කරන්න නැහැ. දවස් 21කට පස්සේ අපිට පුළුවන් මේ ප්‍රොපගේටරේ සම්පූර්ණයෙන්ම විවෘත කරන්න. එතකොට පැලවෙන අතු ප්‍රමාණය අනිවාර්යයෙන්ම පැලවෙලා තියෙනවා. අනිත් ඒවා මැරෙනවා. ඉතින් ටික වෙලාවක් යනකොට මැලිවිලා යනවා. ප්‍රොපගේටරේ හරියටම හැදුවා නම් මුල් අද්දවන හෝමෝන තිබුණත් නැතත් ගියාවත් නැතත් අනිවාර්යයෙන්ම 90% විතර අතු ඉතාම සාර්ථකව මුල් අද්දවීම සිද්ධ වෙනවා. ඉතින් දිනපතා ඔයාලා මේක චෙක් කරන්න ඕනේ. දැන් උදේට ඇවිල්ලා බලනකොට මේක සම්පූර්ණයෙන්ම වැහිලා තියෙනවා පිනි වලින්, ජල වාෂ්ප වලින්. එතකොට පොඩි තට්ටුවක් දානවා ඉටිකොලේට තට්ටුවක් දාලා එතකොට පිනි ටික පල්ලෙහාට හැලෙනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් මේක ඇතුලේ යම් දිලීර වර්ධනයක් පළවෙනි දවස් කීපේ නැහැ. විශේෂයෙන් දවස් 7-8 වගේ පස්සේ තමයි එහෙම වුණොත් වෙන්නේ. දිලීර වර්ධනයක් තියෙනවද? අපි මේ කපපු අත්තක යම් කුමින්ගේ බිත්තර හරි තිබිලා ගියා නම් ඇතුළට අනිවාර්යයෙන්ම කුමි වර්ධනය සිද්ධ වෙනවා. පණුව වර්ධනය සිද්ධ වෙනවා. ඉතින් යාලට හිතකර පරිසරයක් තමයි මේක ඇතුලේ හැදෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම අපේ මේ තවංකර පතු සහ අලුතින් එන දලු සියල්ලම මේ කුමින් විසින් විනාශ කිරීම සිද්ධ වෙනවා. ඉතින් ඔයාලා උදේට දිනපතා මේක චෙක් කරලා බලන්න. කුමි හානියක් හරි දිලීර හානියක් හරි තියෙනවා නම් ඒකට අදාළ කුමිනාශක සහ දිලීරනාශක අපිට යොදන්න පුළුවන්. මේක විවෘත කරලා ඒකල නැවතත් ඒ දීමින් පස්සේ මේක මේ විදිහට වහලා තියන්න පුළුවන්. ඉතින් ඔච්චරයි තුඹාතු තවන් කිරීම ගැන කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට තවන් කරන්න මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම දන්න විදිහට මේ දේවල් කියන්නම්. ඉතින් මේ හැම දෙයක්ම ඔයාලට කියලා දෙන්නේ මට විශේෂ වාසියක් බලාපොරොත්තු වෙන්නේ මේ. මොකද අපිත් බොහොම අමාරුයි මේ දේවල් ඉගෙන ගත්තේ. අපිට කියලා දෙන්න කෙනෙක් හිටියෙත් නැහැ. ඉතින් තුඹ කරවිල කරන කට්ටිය පැල දෙන්නෙත් නැහැ. පැල දුන්නොත් එහෙම එක්කෝ ඒගොල්ලෝ මේ අල පැල වෙච්ච වගේ පැල හදලා හරි එහෙම කූට වැඩ තමයි කරන්නේ. කියන්නේ වගාවේ තියෙන රහස කෙනෙකුට කියලා දෙන්නේ නැහැ. හේතුව තමයි ලොකු මිලක් තියෙන හින්දා ඒක ව්‍යාප්ත වෙනවට ඒ ගොවීන් ගොඩක් අකමැතියි. ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්නේ මට විශේෂ ලාභයක් බලාපොරොත්තු වෙන්නේ මේ. මොකද අපි කාපු කට්ට එහෙම කරන්න ඕනේ නැහැ කවුරුත්. අනිවාර්යයෙන්ම මේ ඉගෙන ගන්න ඕනේ. සහ මේවා අනාගතයට ඊළඟ පරම්පරාව විසින් ඉගෙනගෙන අනාගතය දක්වා මේවා පවතින්න ඕන හින්දා. ඉතින් සුබ දවසක්. අපි තාම මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. ඊට අමතරව අපි දවස් 14කින් සහ 21කින් මේක විවෘත කරනකොට ආයෙ පොඩි වීඩියෝ එකක් කරන්න. ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම.